අද කතා කරන්න යන්නේ කෙන්යාවේ මසායි මාරා රක්ෂිතයේ ජීවත් වුණ තවත් ශක්තිමත් සිංහ කණ්ඩායමක් ගැන. එකමුතුකම ශක්තිය සමග මසායි මාරා රක්ෂිතයේ කාලයක් ආධිපත්‍ය පතුරවන මේ සිංහ කණ්ඩායම ඉපදෙන්නේ 2014 අවුරුද්දේ. මසායි මාරාවල තියෙන ඔලාරේ මොටොරොගි කියන රක්ෂිතයේ ඉසකෙටා කියන ප්‍රයිඩ් එකේ ඉපදෙන මාරානෝත් සිංහ පැටව් 4 දෙනාගේ තාත්තලා වෙන්නේ කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ අනසක පතුරවපු ශක්තිමත් සිංහයෝ දෙන්නෙක් වෙන ලොල්පාපිට් සහ ඔල්බනෝටි කියන සිංහයෝ දෙන්නා. ඉතින් මේ මාරානෝත් සිංහයෝ 4 දෙනා මසායි මාරා රක්ෂිතයේ ශක්තිමත් සිංහයෝ දෙන්නෙක්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න සමත් වෙනවා. ලොල්පාපිට් සහ ඔල්බනෝටි දෙන්න අති විශාල භූමි ප්‍රදේශයක් Tamanගේ යටතේ පාලනය කරා. ශක්තිමත් ඉදිරි පරම්පරාවක් බිහි කරා. ඒ වගේම තමයි මේ දෙන්න මසායි මාරාවල ඉතාමත් ගෞරවයට පාත්‍ර වුණ සිංහයෝ දෙන්නෙක්. මේ දෙන්නගේ ආරක්ෂාව යටතේ මාරානෝත් සිංහයෝ 4 දෙනා ඉතාමත් හොඳින් වැඩෙනවා. මෙතන ඉඳන් තමයි මේ 4 දෙනාගේ පාලන කාලය ආරම්භ වෙන්නේ. දෙදහස් 14 අවුරුද්දේ ඉසකෙටා ප්‍රයිඩ් එකේ ඉපදෙන මාරානෝත් පුංචි සිංහ පැටව් 4 දෙනා Tamanගේ වැඩිවියට ආවට පස්සේ 2017 අවුරුද්දේදී Tamanගේ මව් ප්‍රයිඩ් එකෙන් පිටමං කරනවා. වනාන්තරයේ තනියම ජීවිතය පටන් ගන්න මේ 4 දෙනා 2017 අවුරුද්දේ අගභාගයේදී මසායි මාරා රක්ෂිතයේ උතුරු සංරක්ෂිත කලාපයට ඇතුල් වෙනවා. ඒ කරලා මේ ප්‍රදේශයේ තියෙන ඕෆ් බීට් කියන ප්‍රයිඩ් එක Tamanගේ යටතට යටත් කරගන්නවා. මේ 4 දෙනා ඕෆ් බීට් කියන ප්‍රයිඩ් එක යටත් කරගන්න කලින් මේ ප්‍රයිඩ් එක පාලනය කරේ ජෙසි සහ ෆ්‍රෑන්ක් කියන සිංහයෝ දෙන්නා. කොහොම හරි ෆ්‍රෑන්ක් කියන සිංහයාගේ මරණයෙන් පස්සේ ජෙසි මේ ඕෆ් බීට් ප්‍රයිඩ් එක අතෑරලා දාන්න තීරණය කරනවා. මේ නිසා මාරානෝත් මේල් සිංහයෝ 4 දෙනා මෙයාලගේ පළවෙනිම ප්‍රයිඩ් එක අල්ලගන්නේ කිසිම විදියකින් අභියෝගයක් නැතුව. තරුණ වයස සහ ඒ වෙනකොට Tamanට තිබුණ ශක්තියත් එක්ක මේ ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන් Tamanගේ යටතට ලේසියෙන්ම යටත් කරගන්න මේ සිංහයෝ 4 දෙනාට පුළුවන් වෙනවා. දැන් ඕෆ් බීට් ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන්ට සහ පැටවුන්ට අලුත් ආරක්ෂකයෝ ටිකක් ඉන්නවා. මෙතනින් තමයි මාරානෝත් මේල්ස් කෝලිෂන් එකේ නැගීම ආරම්භ වෙන්නේ. මේ වෙනකොටත් මේ සිංහයෝ 4 දෙනාට වයස අවුරුදු 4ක් විතරයි. මේ අලුත් ආරක්ෂකයින්ගේ ආරක්ෂාව යටතේ ඕෆ් බීට් ප්‍රයිඩ් එකේ මෙයාලට දාව උපදින සිංහ පැටව් ඉතාමත් හොඳින් ආරක්ෂිතව වැඩෙනවා. මේ 4 දෙනා ඉතාමත් හොඳින් Tamanගේ යටත් භූමිය ආරක්ෂා කරගෙන ඉන්නවා. ආරක්ෂා කරගෙන ඉන්නවා විතරක් නෙවෙයි දඩයම් කරලා ප්‍රයිඩ් එකට අවශ්‍ය ආහාර සපයන්නත් මේ සිංහයෝ 4 දෙනා වග බලා ගන්නවා. 2019 අවුරුද්දේදී මාරානෝත් මේල් සිංහ කෝලිෂන් එක Tamanගේ යටත් භූමි ප්‍රමාණය තව තවත් වැඩි කරන්න තීරණය කරනවා. ඒ කරලා සාර්ථකව සෙරියන් සහ චෙලි කියන ප්‍රයිඩ් දෙක Tamanගේ යටතට යටත් කරගන්න මේ කෝලිෂන් එක සමත් වෙනවා. මේ ටේක් ඕවර් එක. එහෙමත් නැත්නම් මේ යටත් කර ගැනීම කලින් එක වගේ නෙවෙයි. මේවා යටත් කරගන්නේ දරුණු සටන් වලින් පස්සේ. සෙරියන් ප්‍රයිඩ් එක යටත් කරන්න හිටපු සිංහයෝ දෙන්නගෙන් පිලිපිලි කියන සිංහයා මේ සටනෙන් මරණයට පත් වෙනවා. Tamanගේ සහෝදරයා මැරුණට පස්සේ ලෙන්කුමේ කියන අනිත් සිංහයාට Tamanගේ ප්‍රයිඩ් එක ආරක්ෂා කරගෙන ඉන්න බැරි වෙනවා. මාරානෝත් මේල් සිංහයෝ 4 දෙනා මේ ලෙන්කුමේ කියන සිංහයාව මේ ප්‍රදේශයෙන් පන්නලා දානවා. මේ ජයග්‍රහණයෙන් පස්සේ මාරානෝත් මේල්ස් කෝලිෂන් එක Tamanගේ මුල්ම යටත් භූමිය වුණ ඕෆ් බීට් කියන ප්‍රයිඩ් එක අතෑරලා දාන්න තීරණය කරනවා. 2019 අගභාගය වෙනකොට මාරානෝත් කෝලිෂන් එක සෙරියන් සහ චෙලි ප්‍රයිඩ් දෙකේ සිංහ දේනුවන් එක්ක පැටවුන් බිහි කරන්න පටන් ගන්නවා. ප්‍රයිඩ් දෙකේම මේ 4 දෙනාට දාව සිංහ පැටවුන් උපත ලබනවා. ප්‍රයිඩ් දෙකේම සිංහ දේනුවන්ට සහ සිංහ පැටවුන්ට අවශ්‍ය ආහාර වගේම ආරක්ෂාව කියන දෙකම නොඅඩුව දෙන්න මාරානෝත් සිංහ සහෝදරයෝ 4 දෙනා සමත් වෙනවා.
මේ 4 දෙනා සෙරියන් සහ චෙලී කියන ප්‍රයිඩ් දෙකම පාලනය කරගෙන ගියත් ටික කාලයක් යද්දී මේ අය වැඩිපුර කාලයක් සෙරියන් කියන ප්‍රයිඩ් එකත් එක්ක ඉන්නව දකින්න ලැබෙනවා. ඒ කරලා මුල් වතාවේ ඕෆ් බීට් කියන ප්‍රයිඩ් එකට කළා වගේ පස්සේ මෙයාලා චෙලී කියන ප්‍රයිඩ් එකත් අතෑරලා දානවා. ඊට පස්සේ මේ ඕෆ් බීට් සහ චෙලී කියන ප්‍රයිඩ් දෙකම වෙනත් කෝලිෂන් විසින් යටත් කරගන්නවා. ප්‍රයිඩ් වලට අලුතින් එන අයිතිකාරයින්ගේ නීතියට අනුව කලින් හිටපු අයගේ ජාන ඉදිරියට යන්න තහනම්නේ. ඉතින් මේ ප්‍රයිඩ් දෙකෙත් මාරා නෝර්ත් මේල්ස් කෝලිෂන් එකේ පිරිමි සිංහ පැටව් අලුතින් ආපු කෝලිෂන් අතින් මරණයට පත් වෙනවා. සරූනි කියන්නේ මාරා මේල්ස් සිංහයෝ 4 දෙනාගෙන් විශාලතම මේන් එක තිබෙන සිංහයා. ඒ කියන්නේ විශාලතම කේශර පිහිටපු සිංහයා. ලොල්පාපිට් කියන සිංහයාගේ හැඩරුවට සමානම හැඩරුවක් මේ සරුනිට තිබුණා. සරුනි තමන්ගේ සහෝදරයෝ 3 දෙනා වගේ නෙමෙයි නිතරම තනියම ඉන්න කැමති සිංහෙක්. ඉතින් මේ නිසා සරුනි වැඩි වෙලාවක් තමන්ගේ සහෝදරයෝ 3 දෙනාගෙන් සහ ප්‍රයිඩ් එකෙන් ඈත් වෙලා කල් ගෙව්වා. ඕසොඩායි කියන්නේ කෝලිෂන් එකේ හිටපු ගාම්භීර වගේම ආකර්ශනීය සිංහෙක්. මේ නිසාම ඕසොඩායි නිතරම අවධානයට ලක්වුණ සිංහෙක් වුණා. එන්ටුයි කියන්නේ කළු කේශර. එහෙමත් නැත්නම් ඩාර්ක් මේන් එකක් තිබුණ ලස්සන සිංහෙක්. මේ ඩාර්ක් මේන් එක නිසා එන්ටුයි නිතරම ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන් එක කල්ගත කරනවා දකින්න ලැබුණා. ඔරොන්කායි කියන්නේ කෝලිෂන් එකේ වැඩි කැපිලා පෙනුනේ නැති ගෝල්ඩන් මේන් එකක්. එහෙමත් නැත්නම් ලාදුමුරු පාට කේශර තිබුණ විශාල සහ ශක්තිමත් සිංහෙක්. මෙයාගේ ශක්තිය මෙයාව කෝලිෂන් එකේ බලවත් සමාජිකයෙක් කරන්න සමත් වෙනවා. 2022 අවුරුද්දේ මැද භාගයේ වෙද්දී මාරා නෝර්ත් සහෝදරයෝ 4 දෙනා තමන්ගේ බල ප්‍රදේශය ආයත් වතාවක් ව්‍යාප්ත කරන්න තීරණය කරනවා. මේ වතාවේ මෙයාලා ඊටමත් සාරවත් භූමියක් කරහා ලෙමෙක් කියන සංරක්ෂිතයට ඇතුල් වෙනවා. මේ ප්‍රදේශයේ තිබුණ ලෙමෙක් කියන ප්‍රයිඩ් එකේ පාලන ප්‍රදේශයට ඇතුල් වෙනවත් එක්කම සටන් ආරම්භ වෙනවා. ලෙමෙක් ප්‍රයිඩ් එක මේ කාලය වෙද්දි පාලනය කරේ සිංහයෝ 5 දෙනෙක්ගෙන් සමන්විත වුණ සැන්කායි කියන කෝලිෂන් එක. ඉතින් මේ සැන්කායි මේල්ස් කෝලිෂන් එකත් එක්ක නිතර විවිධ අවස්ථාවලදී සටන් කරන්න මාරා නෝර්ත් මේල්ස් සහෝදරයෝ 4 දෙනාට සිද්ධ වෙනවා. තමන්ගේ කෝලිෂන් එකේ සිංහයෝ ගණන සැන්කායි මේල්ස් කෝලිෂන් එකට වඩා අඩු වුණත් මාරා මේල්ස් සහෝදරයෝ 4 දෙනා නිර්භීතව සටන් කරනවා. සටන් කරලා සැන්කායි මේල්ස් සිංහයෝ 5 දෙනාගේ බල ප්‍රදේශයෙන් ඔවුන්ව පන්නලා දාන්න මාරා නෝර්ත් මේල්ස් සිංහයෝ 4 දෙනා සමත් වෙනවා. ඉතාමත් දරුණු යුද්ධකින් පස්සේ මාරා නෝර්ත් මේල්ස් සිංහයෝ 4 දෙනා තමන්ගේ අලුත්ම පාලන ප්‍රදේශයේ විදියට ලෙමෙක් ප්‍රයිඩ් එක යටත් කරගන්නවා. මේ සටන් පටන් ගන්න මුල් අවස්ථාවේදී ලෙමෙක් ප්‍රයිඩ් එකේ සිංහ දේනුවනුත් සැන්කායි මේල්ස් කෝලිෂන් එක වෙනුවෙන් සටන් කරනවා. මේ වුණාට මාරා නෝර්ත් මේල්ස් සිංහයෝ 4 දෙනා ඒවත් මැඩ පවත්වගෙන ප්‍රයිඩ් එක යටත් කරගන්න සමත් වෙනවා. අවසානයේදී ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන් තමන්ගේ අලුත් භාරකාරයෝ අලුත් ආරක්ෂකයෝ විදිහට මාරා නෝර්ත් මේල්ස් සිංහ සහෝදරයෝ 4 දෙනාව පිළිගන්නවා. අලුත් අයිතිකාරයොත් එක්ක සිංහ දේනුවන් පැටවුන් බිහි කරන්න පටන් ගන්නවා. ලෙමෙක් ප්‍රයිඩ් එක යටත් කරගත්තට පස්සේ මාරා නෝර්ත් 4 දෙනා කලින් අවස්ථාවලදී කරා වගේම තමන්ගේ කලින් ප්‍රයිඩ් එක වුණ සෙරියන් කියන ප්‍රයිඩ් එකත් අතෑරලා දානවා. තමන්ගේ ප්‍රයිඩ් එකට විශේෂයෙන්ම සිංහ පැටවුන්ට තමන්ගේ ආරක්ෂාව අවශ්‍යම මොහොතේදී මේ විදිහට ප්‍රයිඩ් එක අතෑරලා දාන එකෙන් මාරා නෝර්ත් මේල්ස් ඉදිරි පරම්පරාවේ බොහොම විශාල ප්‍රමාණයක් ආරක්ෂා වෙන්නේ නැතුව මරණයට පත් වෙනවා. දැන් ලෙමෙක් ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන් මාරා නෝර්ත් මේල්ස් සිංහයින්ට දාව පැටවුන් බිහි කරනවා. මේ අවස්ථාවේදී කෝලිෂන් එකේ සමාජිකයෝ නිතරම වගේ ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන් සහ සිංහ පැටවුන් සමග කාලය ගත කරනවා. මේ වෙලාවේදී ප්‍රයිඩ් එකට බලාපොරොත්තුවක් තියෙනවා. මේ 4 දෙනා තමන්ගේ පැටවුන් තමන්ගේම කෝලිෂන් එකක් හදාගෙන ආරක්ෂා වෙන්න තරම් වැඩෙනකම් ප්‍රයිඩ් එක අතෑරලා දාන්නේ නැතුව ආරක්ෂා කරයි කියලා. මේ අතර කාලයේදී මාරා මේල්ස් සිංහයෝ 4 දෙනා සැන්කායි මේල්ස් කෝලිෂන් එකට නිතරම පීඩනය එල්ල කරන්නත් අමතක කරන්නේ නැහැ.
මේ කාලයේ සැන්කයිමේල්ස් කෝලීෂන් එකේ සිංහයෝ දෙන්නෙක් අතුරුදහන් වෙනවා. මේ අතුරුදහන්වීම සම්බන්ධව කිසිම සටනක ලකුණක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. අඩුම තරමේ මේ සිංහයෝ දෙන්නගේ මලල් සිරුරු දෙකවත් හම්බෙන්නේ නැහැ. කොහොම වුණත් මේ සිංහයෝ දෙන්න මාරා නෝත් මේල්ස් කෝලීෂන් එක අතින් ඝාතනය වෙන්න ඇති කියලා කියනවා. මේ වාසියත් එක්ක මාරා නෝත් මේල්ස් සිංහයෝ 4 දෙනා සැන්කයිමේල්ස් ඉතුරු සිංහයෝ 3 දෙනාගේ බල ප්‍රදේශයට ගිහින් ඒ 3 දෙනාව තව තවත් එහාට තල්ලු කරලා දානවා. අවස්ථා කිහිපයකදීම මාරා නෝත් මේල්ස් සිංහයෝ දෙන්නෙක් සැන්කයිමේල්ස් 3 දෙනාගේ බල ප්‍රදේශය ඇතුළටම යනවා දකින්න ලැබිලා තියෙනවා. 2023 ජූලි මාසයේදී මාරා නෝත් මේල්ස් කෝලීෂන් එකේ පළමු පසුබෑම සිද්ධ වෙනවා. සරුනි මේ කෝලීෂන් එකේ වැඩිපුරම තනියම ඉන්න ප්‍රිය කරපු සිංහයා සැන්කයිමේල්ස් කෝලීෂන් එකේ බල ප්‍රදේශයේ ගැඹුරටම තනියම යනවා. මේ අවස්ථාවේදී සැන්කයිමේල්ස් සිංහයෝ 3 දෙනා සරුනිව වට කරගෙන ඉතාමත් දරුණු විදියට සරුනිට පහර දෙනවා. මේ සටනෙන් සරුනි බේරිලා ආවත් ඉතාමත් දරුණු විදිහට සරුනි තුවාල වෙනවා. මේක තමයි මාරා නෝත් කෝලීෂන් එකේ සිංහයෙක් ප්‍රතිවාදී සිංහ කණ්ඩායමකින් පහර කාපු පළවෙනි අවස්ථාව. 2023 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී ඉතුරු සහෝදරයෝ 3 දෙනා තුවාල වෙලා නැති අනිත් සිංහයෝ 3 දෙනා Taman කලින් පාලනය කරපු ප්‍රදේශයට ආයෙත් එනවා. මේ කාලයේදී ඒ ප්‍රදේශයේ පාලනය කරන්නේ එන්කොයනායි කියන සිංහයෝ 5 දෙනෙක්ගෙන් හැදුන කෝලීෂන් එකක්. මේ එන්කොයනායි කියන්නේ දරුණු සතුරු සිංහ කෝලීෂන් වල සිංහයන් ඝාතනය කරපු ප්‍රචණ්ඩ කෝලීෂන් එකක්. මාරා නෝත් මේල්ස් සිංහයෝ 3 දෙනා මේ 5 දෙනාත් එක්කත් පැටලෙනවා. කොහොම හරි මේ 3 දෙනා එන්කොයනායි කියන සිංහයෝ 5 දෙනාගෙන් ජීචෝ කියන සිංහයාව තනි කරගෙන එයාගේ ප්‍රදේශයෙන් ජීචෝව පන්නලා දානවා. ඒ වුණාට මේ ආගමනය ටික කාලයකට සීමා වුණා. Taman මුලින් පාලනය කරපු ප්‍රදේශයේ ටික කාලයක් ආයෙත් වතාවක් අනසක පතරවපු මේ මාරා නෝත් මේල්ස් සිංහයෝ 3 දෙනා ආයෙත් Tamanගේ ලෙමෙක් ප්‍රයිඩ් එකට යන්න තීරණය කරනවා. 2023 අවුරුද්දේ අගභාගයේදී සරුනි කියන කලින් තුවාල වුණ සිංහයා අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා. සරුනිට මොකද උනේ කියන එක අපැහැදිලි කාරණයක් වුණා. සරුනි ආයෙත් වතාවක් සන්කයිමේල්ස් කෝලීෂන් එකෙන් පහර කාලා මරණයට පත් වුණාද එහෙමත් නැත්නම් කලින් වතාවේ වුණු දරුණු තුවාල නිසා අසාධ්‍යව ඉඳලා මරණයට පත් වුණාද කියන එක තවමත් අභිරහසක් විදිහට ඉතුරු වෙලා තියෙනවා. Tamanගේ සහෝදරයාගේ මරණයෙන් අතුරුදහන් වීමෙන් පස්සේ ඉතුරු සහෝදරයෝ 3 දෙනා දිගටම ලෙමෙක් ප්‍රයිඩ් එකත් එක්ක කාලය ගත කරනවා. ඊට පස්සේ ටික කාලයකට මේක කෝලීෂන් එකට වගේම ප්‍රයිඩ් එකටත් ඉතාමත් සාමකාමී කාලයක් වුණා. මේ කාලයේදී මාරා නෝත් කෝලීෂන් එකේ බලවත්ම සතුර වුණ සැන්කයිමේල්ස් කෝලීෂන් එක මාරා නෝත් කෝලීෂන් එකේ මේ දුර්වලතාව තේරුම් ගන්නවා. දැන් කෝලීෂන් දෙකේම සිංහයන් ගණන සංඛ්‍යාත්මකව සමානයි. දැන් සටනක් වුණත් වෙන්නේ 3-3 අනුපාතයට. එක පිලකටවත් අසාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ කාලය වෙද්දී මාරා නෝත් මේල්ස් කෝලීෂන් එක ඉන්නේ Tamanගේ ශක්තිය අඩු දුර්වල කාලයේ. හැබැයි සැන්කයි කෝලීෂන් එක ඉන්නේ Tamanගේ උපරිම ශක්තිමත් කාලයේ. 2024 මාර්තු මාසයේදී මාරා නෝත් මේල්ස් කෝලීෂන් එකේ ඛේදවාචය ඇති වෙනවා. එන්ටුයි සහ ඕසොඩායි කියන සිංහයෝ දෙන්න එකම රාත්‍රියේදී වෙන වෙනම සැන්කයිමේල්ස් කෝලීෂන් එකේ සිංහයන් අතින් පහර කෑමට ලක් වෙනවා. එන්ටුයි ඉතාමත් දරුණු විදිහට තුවාල වෙනවා. මුලින් සටනෙන් එන්ටුයි ආරක්ෂා වුණත් පස්සේ දරුණු තුවාල නිසා එන්ටුයි මරණයට පත් වෙනවා. එන්ටුයිගේ මල සිරුර පස්සේ හොයාගන්න පුළුවන් වෙනවා. ඕසොඩායිත් මේ සටනෙන් ඉතාමත් දරුණු විදිහට තුවාල වෙනවා. මේ සටනෙන් පස්සේ ඕසොඩායිව ආය කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. Tamanගේ පලිගැනීම සම්පූර්ණ කරාට පස්සේ සැන්කයිමේල්ස් කෝලීෂන් එක ආයෙත් වතාවක් ලෙමෙක් ප්‍රයිඩ් එක Tamanගේ යටතට යටත් කරගන්න සමත් වෙනවා. 2025 අවුරුද්දේ අගෝස්තු මාසයේ වගේ වෙද්දී මාරා නෝත් මේල්ස් කෝලීෂන් එකේ ඉතිරි සිංහයා වුණ ඔරොන්කායි කියන සිංහයා තනියම සංචාරක සිංහෙක් විදිහට දකින්න ලැබෙනවා. Tamanගේ දරුණු කෝලීෂන් එක දැන් විනාශ වෙලා ඉවරයි. ඔරොන්කායි දැන් Tamanගේ ආරක්ෂාවට සංචාරක ජීවිතයක් ගත කරන්න තීරණය කරනවා.
මේ කාලයේදී එක අවස්ථාවක ඔරොන්කායි සැන්කායි මේල්ස් කෝලීෂන් එකේ සිංහයෝ දෙන්නෙක් එක්ක සටනක් ඇති වෙනවා. වාසනාවකට මේ සටනෙන් ඔරොන්කායි බරපතල අනතුරක් නැතුව බේරෙන්න සමත් වෙනවා. කාලයක් තිස්සේ මසායි මාරා රක්ෂිතය රජ කරපු මාරා නෝර්ත් මේල්ස් කෝලීෂන් එකේ ඉදිරි පරම්පරාව විදියට මේ ලේනෑකම සෙරියන් ප්‍රයිඩ් එකේ ගැහැණු සිංහ පැටව් ඉදිරියට අරන් යන්න සමත් වෙනවා. ඒ වගේම තමයි මාරා නෝර්ත් මේල්ස් කෝලීෂන් එකට දාව සෙරියන් ප්‍රයිඩ් එකේම ඉපදෙන පිරිමි සිංහ පැටව් දෙන්නෙක් දැන් මසායි මාරා රක්ෂිතයේ බලය පතුර වෙනවා. මේ දෙන්න මාරා නෝර්ත් මේල්ස් 4 දෙනා ඉපදුන ඉසකෙටා කියන ප්‍රයිඩ් එක යටත් කරගන්නවා. ඒ වගේම චෙලි ප්‍රයිඩ් එකේ මේ 4 දෙනාගේ සිංහ පැටියෙක් තවත් සහෝදර සිංහයෝ 5 දෙනෙක් එක්ක එකතු වෙලා කෝලීෂන් එකක් හදාගෙන ඕෆ් බීට් කියන ප්‍රයිඩ් එක යටත් කරගෙන බලය ව්‍යාප්ත කරනවා. අද වෙද්දී සහෝදරයෝ 4 දෙනෙක්ගෙන් හැදුන කෝලීෂන් එකේ ඉතුරු වෙලා ඉන්නේ ඔරොන්කායි කියන සිංහයා විතරයි. ඔරොන්කායි දැන් මාරා නෝර්ත් මේල්ස් කෝලීෂන් එක පාලනය කරපු යුගයේ සාක්ෂිකාරයෙක් විදිහට තනියම ජීවිතය ගලවගෙන සංචාරය කරන සිංහෙක්. දැන් සහෝදරයෝ මරණයට පත් වෙලා. ඒත් ඔරොන්කායි ජීවත් වෙලා ඉන්න තාක්කල් මාරා නෝර්ත් මේල්ස් කියන නම මසායි මාරා රක්ෂිතය ඇතුලේ අමතක නොවන මතකයක් වේවි.